හෙලෝ යාළුවනේ කොත්තු මේකට යෝගට් දාලා ගෑවොත් මොකක් වෙයිද? මොකද එන්න බලන්න වීඩියෝ එක ස්කිප් නොකර අන්තිම වෙනකන් සෙට් වෙලා ඉන්න. හෙලෝ යාළුවනේ ඉතින් අපි අද වැඩේ පටන් ගන්න යන්නේ. හොඳටම වහිනවා දැන් නම් ටිකක් පාර තියෙන ඉන්ට්‍රෝ එක ගත්තෙත් එමි වෙනවා දෙමිලේ ඉන්න හොඳටම. ඉතින් අපේ වැඩේ කරන්න අපි ගාව තියෙනවා බඩු. අඩු කියන්නේ කොත්තුමේ පැකට් එකයි යෝගට් දෙකයි. ඒ කියන්නේ අපි කොත්තුමේ පැකට් එකකට යෝගට් දෙකක් ආදාලා බලනවා මොකක් වේද කියලා. එහෙනම් වීඩියෝ ස්කිප් නොකර අන්තිම වෙනකන් සෙට් වෙලා. හෙලෝ යාළුවනේ ඉතින් අපි වෙනදා වීඩියෝ කරන ප්ලේස් එක අද වැහලා හොඳටම තෙමිලා තියෙන්නේ පේනවා ඇති. ඉතින් අපි ඒකින්ද හිතුවා කොල්ලෙක් ගෙදරට ගිහලා කොත්තුමේක හදාගෙන මෙතනට ඇවිල්ලා යෝගට් දාලා කන්න. එහෙනම් අපි කොත්තුමේක හදන්න තැන ගිහලා සෙට් වෙමු. ඉතින් යාළුවනේ මෙහෙම සීන් එකනේ කොල්ලෙක් ගෙදරට ගිහලා අපි මේ නූඩල්ස් එක හදන් ආවේ නේ උණු වතුරක් ගෙනල්ලා අපි ඉන්න ප්ලේස් එකේම මේ නූඩල්ස් එක දාලා අපි දැන් උණු වතුරකින් තම්බ ගන්න ගමන් ඉන්නේ. එහෙනම් අපි මේක තම්බගෙන මේ යෝගට් එක දාලා සෙට් වෙමු. ඉතින් යාළුවනේ අපි නූඩල්ස් එක තම්බෙනකන් කියලා පොඩි කයියක් ගන්න හිටියා. ඉතින් ඔයාලම බලන්නකෝ අන්තිමට අපි මොකද උනේ කියලා. හෙලෝ යාළුවනේ ඉතින් මේ නූඩල්ස් එක දැන් අපි ටිකක් වෙලා නූඩල්ස් එක දැම්මනම් කියලා කයියක් ගහගෙන හිටියා. දැන් නූඩල්ස් එක දැම්මලා හරි කොහොමද විනාඩි 5ක් විතර ගියා. හෙලෝ යාළුවනේ ඉතින් අපි නූඩල්ස් එක මෙච්චර වහලා තිබ්බේ දැන් අරගන්න හදන්නේ. මේ නූඩල්ස් එක දැම්බිලා තියෙන්නේ දැන් වතුර චුට්ට පෙරා ගන්න ඕනේ. ඉතින් මෙහෙන් තියෙනවා අපේ යෝගට් එක සහ යෝගට් දෙක. බලමු ඉතින් මොකක් වෙයිද කියලා මේ දෙක දාගෙන කෑවොත්. හෙලෝ යාළුවනේ ඉතින් නූඩල්ස් එකකට යෝගට් දෙකක් දාන් කවොත් මොකක් වෙයිද දන්නේ නැහැ. වමනේයිද දන්නේ නැහැ කියන්න දන්නේ නැහැ. දැන් මේ වතුර එක පෙරා ගන්න හදන්නේ. වතුර එක පෙරා ගන්න හදන්නේ අපි. නූඩල්ස් ඇලෙයිද දන්නෙත් නැහැ. පරිස්සමෙන් පෙරා ගන්න. යාළුවාට පේනද වතුර ටික පෙරා ගන්න. යාළුවනේ ඉතින් අපි වතුර ටික පෙරා ගන්න ගමන් තමයි ඉන්නේ පේන්නේ. හෙලෝ යාළුවනේ ඉතින් මේ අපි අර නූඩල්ස් එකට කුඩු පැකට් දෙක දාගන්න තමයි හදන්නේ නූඩල්ස් එකට. මේ කලවම් කුඩු පැකට් දෙකයි අර තෙල් එකයි දාගත්තා දැන් කොත්තුමේ කලවම් කරගන්න ඕනේ. හැදිලා යෝගට් එක හැන්දෙන් කලවම් කරගන්න. ඉතින් යාළුවනේ කොහොමද කලවම් ගන්නේ අපි දැන් යෝගට් මේ යෝගට් එකක් දාගෙනම කලවම් කරමු. ගාන යෝගට් එක. යෝගට් එක දැන් අපි අරගෙන පැයක් විතර යනවා කියලා වෙනවා. යාළුවනේ වේනාලේ යෝගට් එක දාගන්න. මේ යෝගට් එක දාගන්න. දැන් හද කලවම් කරගමු යෝගට් එකක් දාගන්න. යාළුවනේ නිකන් චීස් කොත්තුවක් වගේ. නූඩල්ස් පහේද රහ නැති දැන් ඔයාලට මතක ඇති මේ අපි මේ කොත්තුමේ එකක් පොරෙන් ක්‍රස් වලින් හදාන එක ඒවා. ඉතින් අද අපි මේ කොත්තුමේ එකකට යෝගට් දෙකක් දාලා කලවම් කරලා කන්න හදන්නේ බලමු හරිද. අපි ඩාඩියා හොඳට කලවම් කරගමු. එහෙනම් යාළුවනේ මේ අපි මේක හොඳට කලවම් කරලා කද්දිම සෙට් වෙමු. ඉතින් යාළුවනේ කොහොම හරි නූඩල්ස් එකක් තම්බගෙන අපි ඒකට යෝගට් දෙකකුත් දාගත්තා.
දාලා කලවම් කරගත්ත පේනවා නිකන් චීස් කොත්තුවක් වගේ චීස් නූඩල්ස් වගේ. රහද නැද්ද දන්නේ නැහැ. අපි දැන් කාලා බලන්න යන්නේ මම කටක් කනවා. කොහොමද දන්නේ? කන්න හිතෙන්නේ නැහැ මේක වේද්දි. මම මොකෝ කියන්නේ මුන්දනටත් තුන්දෙනාට කන්න කියලා මේ මම තුන්දෙනා ඊට පස්සේ කියන්න කන්නකො මම මොකෝ කියන්නේ ඉමාකත් කනවා ඉමාක ජීවා ඔජීප් මතක තබා ගන්න යුතුයි අවිෂ්ක කනවා ඒ ඉමාක කෑ ගහන ඌ දැම්ම කාපු එක අවිෂ්කක් කනවා මෙතන ඉන්නේ යන්න බෑ ඉන්න අපි ගිල්ලුවා මත්තාම කෑවට පස්සේ කියන්නම් කොහොමද කියලා තව කාම බෑ කන්න දෙන්න බෑ මූඩ කවුම ඇති අතර පහක් හැබැයි වමනේ දාන්න බෑ තව එකක් යාළුවනේ මුන් දානවා කනේවා අපි කැමරාමන්ට chance එකක් දෙමු අපි ගිහලා ගනි කැමරාව යාළුවනේ කන්න බෑ පත්තම රහන්නේ ඊයා නිකන් ඊවල කියන්න දෙන්නේ නැහැ උඩක් කැවුවා තව එකක් මුන් ඔක්කොම දානවා තව එකක් කන්න බෑලු කවන්නේ කවමු චමුදි දෙරම කවමු ඔය තරම් අයියේ කම තව එකක් ගම තව එකක් යාළුවනේ මේ කන්න බෑ මෙලෝ රහක් නෑ ඉතින් යාළුවනේ මේ අපිට කන්න බැරි හින්දා මේ බල්ලුන්ට දෙනවා වෙනවා ඇති බල්ලෝ කන්නෙත් නෑ යාළුවනේ උන්ට පේනවා ඒක කන්න බෑ කියලා පටරායි කහන් ආකෝ මම පටරායි ඔය ආපන් බා බල්ලෝ යාළුවනේ බල්ලා කන්නෙත් නෑ ඉතින් යාළුවනේ අද පොත්තු මේකට මේ යෝගට් දෙකක්ම දාලා කෑවා ඉතින් මේ කන්න බෑ ඇත්තටම ටිකට් කොමෙන්ට් ඔය කියලා ඉමාගේට අන් රෙදි ඔක්කොටම එහෙම අර චමුදිතිය දැම්ම කාපුවා මේ අපිත් එහෙම කන්න බෑ දැන් මටත් නිකන් අවුල වගේ මේ කොහොම හරි මේ අපි අන්තිමට එක බල්ලන්ට දැම්ම බල්ලෝ කෑවෙත් නෑ එහෙනම් ඉතින් අද වීඩියෝ එකත් ඉවරයි වෙන වීඩියෝ එකක් සෙට් වෙමු